පටුනුගම් සොදයි දොළු කන්ද දෑලේ කල්වැල හොඳයි කන්දේ හිමාලේ ගල් හැඩ හොඳයි දුටු ගැමුණුව රජ කාලේ මුහුද පෙනේ දොළු කන්දට වයිතාලේ වාල්මීකිගේ රාමායනයට අනුව රාම සහ ලක්ෂ්මණ රාවණා සමග වන යුද්ධයේදී දරුණු ලෙස තුවාල ලැබීම අතර එසේ තුවාල ලැබීමට හේතුව වී ඇත්තේ ඉන්ද්‍රජිත් නම් ප්‍රබල සෙනෙවියා සතු වූ උරගස රය නම් අභියෙන් පහර කෑමට ලක්වීමයි මෙසේ තුවාල ලැබූ රාම සහ ලක්ෂ්මණ සුව කිරීමට අවශ්‍ය වූ දුර්ලභ වූ බෙහෙත් පැලෑටිගෙන එම වගකීම හනුමන්ට පැවරෙන අතර හනුමන් බෙහෙත් පැලැදීගෙන එම අතිට නිමික්මනින් හිමාලය කරා පිටත් වී යයි නමුත් එහි යාමෙන් අනතුරුව හනුමන්ට අදාළමයද පැලෑටිගල දහා මතක වන අතර එයට විසඳුමක් ලෙස හනුමන් හිමාලය කන්දේ ඌනේ කොටසක් උස්සාගෙන ලංකාවට පැමිණේ එම ඔසවාගෙන යාමේදී කඩා වැටුණු කොටසක් ලෙස මෙම දොළු කන්ද හඳුන්වනු ලැබේ ඊට අමතරව රිටිගල හා රූමස්සල යන කඳුද මෙසේ වැටුණු කොටස් ලෙස පටුනුගම් සොදයි දොළු කන්ද දෑලේ පලවැල හොඳයි ඒ කන්දේ හිමාලේ ගල් වැඩ හොඳයි දුටු ගැමුණුව රජ කාලේ මුහුද පෙනෙයි දොළු කන්දට වයිතාලේ ඉතිහාස කතාවල දැක්වෙයි නම් මතයට ගැලපෙන පාරිසරික සාධකද අපට දොළු කන්ද තුලින් හමුවේ මෙම භූමි අතිල ඇත ඉතා විශාල ප්‍රමාණයක් පවතින වශයෙන්ම හිමාලයා කඳු වැටිය තුල පවතින දුර්ලභ පැලෑටිද මෙහිදී දක්නට ලැබේ උදාහරණ ලෙස වන රාජ සඳ රාජ වැනි ශාක දැක්විය හැකිය තවද එකල වලගම්බ රජු හෝ එවකට සිටි රාජ මහ අමාත්‍යවරයෙකු තම වාස භූමිය ලෙස රහස සැඟව සිටීමට මෙම දොළු කන්ද යොදා ගන්නට ඇති බවත් මෙහි පවතින මාලිගයක නටබුන් හා කැටයම් යෙදූ ගල් කණු වලින් මෙහි පවතින කුඩා පොකුණු ආදියෙනුත් පැහැදිලි වේ යාම් ඒම් සඳහා අති දුෂ්කර මාර්ගයම් පවතින හේයින් රාජ්‍යයට එරෙහි සතුරු ආක්‍රමණ වලට මුහුණ දීමට ඉතා සුදුසු ස්ථානයක් ලෙස මෙම ස්ථානය හැඳින්විය හැකිය තවද රාවණ රජුගේ සමයසි වෙදරූෂ නම් දොහුගේ එක උයන් වලින් එකක් ලෙස දොළු කන්ද භාවිතා කළ බවටද සමාජය තුළ මතයක් පවතී එම